මේ සිදුවීම වාර්තා වුණේ 2008 වසරේ හූස්ටන් නගරයට ආසන්න මෙක්සිකානු බොක්කේ සාගර පත්ලෙන්. ෂෙල් සමාගම විසින් සාගර පත්ල ගවේෂණය කරන්න රොබෝ යන්ත්‍රයක් භාවිතා කර තිබුණා. ඔවුනගේ අරමුණ වී තිබුණේ සාගර පතුල සිතියම් ගත කිරීම. ඒ නිසා මේ රොබෝ යන්ත්‍රය අඩි 20000ක් දක්වා හිරු එළිය නොවැටෙන අඳුරු සාගර පතුලතෙක් ගමන් කරවා තිබුණා. එතරම් ගැඹුරක අඳුරු පරිසරයක හරි අමුතු ජීවියෙක් මේ රොබෝ යන්ත්‍රයේ කැමරාවේ සටහන් වී තිබුණා. නිරීක්ෂණ කණ්ඩායම මුලින් සිතුවේ එය යම් අමුතු ආකාරයක යන්ත්‍රයක කොටසක් විය හැකි බවයි. නමුත් වඩාත් ලන් වී නිරීක්ෂණය කරන විට ඒ ජීවියෙක් බව දැනගන්නට ලැබුණා. සාමාන්‍යයෙන් අපි දකින දැල්ලෙකුට සමාන වුණත් මේ ජීවියා ඊට වඩා අතිශයින්ම විශාලයි. දැල්ලන්ට බූවල්ලන්ට සමාන ලක්ෂණ තිබුණත් බැලූ බැල්මට මේ සත්වයා පිටසක් වලින් පැමිණි ජීවියෙකු බඳු අසාමාන්‍ය පෙනුමක් ගෙන තිබුණා. මේ පුවත සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග මිනිසුන් අදහස් දක්වා තිබුණේ මේ ජීවියා වෙනත් ග්‍රහලොවකින් රැගෙන විත් පෘථිවි සාගරය ගැන අධ්‍යයනය කරන්න මුදාහරින්නට ඇති බවයි. ඒ වුණත් මේ ජීවියා පෘථිවියේ ගැඹුරුම සාගර පත්ලේ ජීවත් වන තවමත් අධ්‍යයනය නොකළ ජීවියෙක් විය හැකි බවටත් මතපල වී තිබෙනවා. කෙසේ වුණත් එම අවස්ථාවෙන් පසුව නැවත කිසිම අවස්ථාවක එම ජීවියා ගැන තොරතුරු සොයාගන්න හෝ දර්ශනය කරගන්න විද්‍යාඥයන්ට මේ වනතුරුත් අවස්ථාව හිමි වෙලා නැහැ.